එන්න යන මගෙත් එක්ක කෙලවලු මාළු මිරිසට හදන්න. ඒක මගේ පළවෙනි කෑම හදන වීඩියෝ එක. ඔයාලා කැමති නම් ඉතින් ලයික් එකක් දෙන්න. මාළු ටික හොඳට හොද ගන්න. දෙහි ටිකක් දාලා හොදගත්තොත් හොඳයි. මොකද පිළිගන්න යන්න. මගේ අතින් නම් ඇට ටිකක් කරන ඇට නම් දාන්න එපා. ඊට පස්සේ පහේ ටික හදා ගන්න. පහේ ටිකට මම ගත්තේ ඉඟුරු, සුදු ලුණු, ගම්බිරිස් දානවා. ඉතින් මාළු වලට දාන දේවල් ඒවා ඔක්කොම අරගෙන මම බ්ලෙන්ඩර් කළා. බ්ලෙන්ඩර් කරලා අරගෙන තෙලට දැම්මා. තෙලට දාලා චුට්ටක් තෙල් පෑදෙනකන් තියලා ඉවර වෙලා මාළු ටික දාන්න. මාළු ටික දාලා මේක දරලිපේ හදනවා නම් තමයි ගොඩාක්ම රස තියෙන්නේ. මොකද මේක මද ගින්දරේ තමයි හදාගන්නේ. මම ටිකක් වැඩියෙන් දැම්මා. මොකද ඉන්දියාව පකන් තමයි රැට හිතාගෙන ඉන්නේ. රස අනුව ලුණුත් දාගන්න. අපි බලමුකෝ හදලා ඉවර වුණාම කොහොමද කියලා. ඔන්න ඉතින් රස පාටට තියෙනවා.